දකුණේ උඹලට පිස්සුද බං? ගෙදර තියෙන හාල් පොල් ටික ආධාර විදිහට දීලා රස්සාවක් කරන්න නැතුව බෝට්ටු අරගෙන ඇවිල්ලා මිනිස්සුන්ට ලංකාවේ හැමතැනම උදව් කරලා තමන්ගේ ආධාර ටික බෙදලා දීලා තමන්ගේ ජීවිතය අවදානමට අරගෙන අනිත් මිනිස්සු වෙනුවෙන් වැඩ කරලා අන්තිමට දකුණේ වූ මේ කොහෙවත් යන යුන්ගෙන් ගුටි කණ්ඩත් ඕනි. බොට්ටුව ගෙන්න කියලා ඒට කොහෙද කැලේකට බෑවුවා. එතනින් බාලි වරලා ආයේ බොට්ටුව විනාඩි 15ක් විතර වෙන කැලේකට අල්ලලා ඩීම බොට්ටුවක් ගෙනලා එතනින් නග ගන්න. බං මේ මහ මුහුදත් එක්ක 365 දවසෙම දඟලන උන්ට මේ ගම් වතුර කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. පුතේ මම දන්න වැඩියෙන්ම ඉවසන, වැඩියෙන්ම ආතල් ගන්න, වැඩියෙන්ම අනිත් මිනිස්සයාගේ දුක දැනෙන, අනිත් මිනිස්සයා වෙනුවෙන් වැඩිම උදව් කරන, ඒ වගේම අසාධාරණයක් වුණොත් මරාගෙන මැරෙන්න හරි එනේ වූ ඉන්නේ දකුණේ. ළමයි ඔය දකුණේ වූ දැන් කීල්ස් එකෙන් මස් ගත්තට කලින් දඩේමේ ගිහිල්ලා මස් වාගත මිනිස්සු පරිස්සමින් ගනුදෙනු කරන්න. මට ඕකට ආසන්නම සිදුවීම මං කියන්නම්. ගම්පහ පාසලක ඉන්න මිනිස්සු 300කට ආහාර කෑමෝනි වෙලා අම්බලන්ගොඩ මම විශේෂයෙන් මතක් කරනවා අම්බලන්ගොඩ මගේ මිතුරෙක්ට මම කියනවා මට මෙන්න මෙහෙම කෑම ටිකක් ඕනි වෙලා කියලා. මම කියන්නේ දවල් 2ට අම්බලන්ගොඩ ඉන්න මිනිස්සු දවල් 2ට මිනිස්සු 300කට වඩා කෑම ලෑස්ති කරලා රෑ 7 වෙනකොට එවනවා ගම්පහට. ගෙදර උයන්න කෑම නැතුව වටපිටාව ඉන්න ගෙවල් වල මිනිස්සුන්ගේ ගෙවල් වල තියෙන හාල් පොල් ටික එකතු කරලා තමයි උයලා දෙන්නේ. එවන්සුන්ගේ ගෙවල් වල තියෙන හාල් පොල් ටික එකතු කරලා තමයි උයලා දෙන්නේ. එවන්න විදිහක් නැතුව තමන්ගේ සල්ලි ටික වියදම් කළා තමයි වාහනයක් දාලා අම්බලන්ගොඩේ ඉඳලා ගම්පහට කෑම ටික එවන්නේ. එහෙම තමන්ගේ තියෙන සීසත කැප කරන අනිත් මිනිස්සු වෙනුවෙන්. එහෙම එව්වෝ ඉන්නේ ගාල්ල මාතර අම්බලන්ගොඩ. එහෙනම් පුතේ එහෙම එව්වොත් එක ගනුදෙනු කරනකොට හරි පරිස්සමින්. අපි දකින්න උන් දඟලන දැඟලිල්ල, අපි දකින්න උන් මහන්සි වෙන මහන්සිවිල්ල. ඒතර එහෙම මිනිස්සුන්ට අපි ආදරෙන් සලකන්න ඕනි. උදව්වට අපි මිනිස්සයාට මොන හේතුවක් හින්දාවත් ඔහොම සලකන જાතියක් නෙමෙයි මේ ලංකාවේ ඉන්නේ. ඒ හින්දා ඔයාගේ උදව්වට ඔයාට ආධාර ටික දෙන්න ආපු ලංකාවේ මොන ප්‍රදේශයෙන් ආවත් මේ මිනිස්සුන්ට ආදරෙන් සලකන්න. මොකද ඒ ආදරයෙන් එන්නේ ඒ ආදරයට ආදරය දෙන්න.